අද මං හදන්න යන්නේ කහබත්. මේ කහබත් රෙසිපිය අපිට පහසුවෙන්ම හදාගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේකට ඕනම හාලක් ගන්න පුළුවන්. කීරි සම්බා, බාස්මති හාල්. වෙයි මං හදන්නේ කීරි සම්බා වලින්. මේ තියෙන සෝදලා ගත්ත කීරි සම්බා සහල් ටික. මේකට ඕනි වෙනවා සුදු ලූණු, බී ලූණු, රම්පේ කරපිංචා, සේර කෑල්ලක්, කුරුඳු පොතු, එනසාල් මං අරගෙන තියෙනවා. පොල් කිරිත් ඕනේ. පොල් කිරි දාලාත් හදන්න පුළුවන්, නැතුවත් පුළුවන්. ගම්පිරිස් ටිකකුත් ඕනේ. ඉස්සෙල්ලාම රයිස් කුකර් එකට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි දාගන්න ඕනේ. මම දාන්නේ තෙල් ටිකක්. දැන් තෙල් ටික රත් වීගෙන එනකොට තලාගත්ත සුදු ලූණු බික් දෙකක් විතර එකතු කරගන්නවා. මේක ලිපේ හදාගන්නත් පුළුවන්. මම හදන්නේ රයිස් කුකර් එකේ. දැන් මේකට මම එකතු කරනවා තලාගත්ත එනසාල්. එනසාල් කරල් දෙකක් විතර තලාගෙන එකතු කරනවා. කාබෝනේටි 3ක් 4ක්. කුරුඳු පොතු කීපයක්. සේර කෑල්ලකුත් මම එකතු කරගන්නවා. තියෙනවා නම් එකතු කරන්න පුළුවන්. රම්පේ කරපිංචා ඒවත් එකතු කරගන්න ඕනි. බී ලුණු ගෙඩි භාගයක් වගේ මම එකතු කරගන්නවා කපලා. ගම්පිරිස් ඇට කීපයකුත් මම මේකට එකතු කරගන්නවා. මේක සුවඳයි වගේම හරිම රසයි මේ බත් එක. අමුත් එක්ක ආව වෙලාවට අපිට ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ ටික ටිකක් වුණාම බැදෙන්න දෙන්න ඕනේ. මේකට කහ කුඩු තේ හැන්දක් වගේ එකතු කරගන්න. ලුණු කුඩු තේ හැන්දක් විතර එකතු කරගන්න. මදි වුණොත් පස්සේ ලුණු ඩිංගක් එකතු කරගන්න. මේකට හාල් ටික දාගෙන හොඳට කවලම් කරගන්න ඕනේ අපි. මේක අපිට වතුරෙන් හදන්න පුළුවන්. මම හදන්නේ පොල් කිරි. පොල් කිරි දාලා හදපුවාම වතුර දාලා හදනකට රසයි, සුවඳයි. මේ විදිහට හොඳට අපි කවලම් කරගන්න ඕනේ හාල් ටික දාලා. දැන් අපි හාල් ටික වැහෙන්න පොල් කිරි දා ගන්න ඕනේ. දිය කිරි මිටි කිරි දෙකම මම මේ අරගෙන තියෙනවා. දැන් මේ ටික අපි හොඳට උයා ගන්නවා. මේ තියෙන්නේ බත් එක ඉදුණට පස්සේ මේ වෙලාවේ හරි සුවඳයි. මේ තියෙන්නේ අපි හදාගත්තු කහ බත් එක. රසට සුවඳට තියෙනවා. ඔයාලත් හදලා බලන්න. හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ බලුවට ගොඩක් ස්තුතියි.